helikopter. අපි කොළඹ උන්දලව එකන් ඇවිල්ලා තියෙනවා මෙතන. Hi guys, welcome back to Adam Vishu Vlogs. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේක ඇවිල්ලා unplanned vlog එකක්. මොකද plan කරගෙන හිටියොත් අපි කවදාවත් vlog දාන්නේ නැහැ. ඉතින් මුලින්ම කියන්න ඕනේ අපි කොහෙද මේ ආවේ? මේ අපි ආවේ ගාල්ලේ. ඉතින් ගොඩ දුරක් යන්න තියෙන නිසා අපි කට්ටියත් එක්ක එකතු වෙලා ඔමේ ටීවී ගියා. බලන්න ඔයාලා අඳුරන කට්ටිය ඉන්නවද කියලා. ඔබ දන්නේ නැහැ දිලකි. මේවා හරි භයානකයි. මේ අපේ famous YouTubers වලික හැසිරෙන විදිය. YouTuber Vishu. Adam. TikTok star. Itu seraksi bantu. And badan noli feed. Badan noli deh mungkin tahu kayak gitu. Janusri Priyasad. ජනශ්‍රී ප්‍රියසාද. Itu saya Jackson kan. ඔය කොහෙද යන්නේ? හාන අයියා. Where are you going? Sorry. I'm going to go Dutch food. Number fast එකක් හරිද? මෙන්න අපේ සෙට් එක මෙතනට ආවා. Dutch. Course එක 80% බබල් දිනවා. පොඩ කන්නඩි දාගෙන ඕ දැන් තමයි ලස්සනට වෙන්නේ බා. හෙලිකොප්ටර් ඔන්න බලන්න ඉතින් මෙයාට වීඩියෝ එකක් ගන්න ගියාම හෙලිකොප්ටර් පදිනවා. පිටිපස්සේ කෝපියක් එනවා. ඉතින් කෝපි පැටියත් එක්ක කොහොම ටික දුරක් යද්දී අපි කට්ටියට හම්බුණා විදුෂ මල්ලිගේ යාළුවෙක්ගේ ලස්සන ආර්ට් ගැලරි එකක්. ඉතින් මේ අපි කට්ටිය යන්න හදන්නේ ආර්ට් ගැලරි එකට. ඉතින් පළවෙනි වතාවට තමයි අපි දෙන්නත් එක්ක මේ වගේ ලස්සන ආර්ට් ගැලරි එකකට ඉතින් ගියේ. මේකෙත් පොඩි වෙනසක් තියෙනවා. ඇත්තටම මේ නිකන් අර කලබලකාරී තැන් වලින් මිදිලා මේ වගේ චිත්‍ර ටිකක් බලන්න යන එක පොඩි ෆන් එකක් තියෙනවා. ඉතින් අපේ ලංකාවේ ලස්සන කල්චර් එක ලෝකෙට අරගෙන යන ලස්සන තැනක් තමයි මේ. ඉතින් මේ වීඩියෝ එක රෙකෝඩ් කරන මේ වෙලාවේ මෙයා කියනවා මෙයාට මේ වීඩියෝ ක්ලිප් එක ගද්දී මොඩල් ෆීලිං එකක් ආවලු. හරි දැන් ඉතින් අපි මේ යන්න ලෑස්ති වෙන්නේ අපි ආපු රාජකාරිය කරන්න. අපි යන්නේ. මේ ඉන්නේ ආපහු මොඩල්ස්ලා වගේ මේ බලාගෙන ඉන්න ඒක නම් මොකට කතා කතා කරන්නේ. ඉතින් අපි දැන් මේ යන්න හදන්නේ ලස්සන බීච් එකක් ගාවට. කොහෙද? Noah Sands. තාල්පේ. ඉතින් අපි අද ආවේ Noah Sands Talpe restaurant එකේ ඕපනින් එකට. හරිම ලස්සන view එකක් තියෙන අමුතුම ප්ලේස් එකක්. ඇත්තටම මම නම් ආසම vibe එකක් තියෙන්නේ. ඇත්තටම මොකද අර කෝසි vibe එකට මම ගොඩක් ආසයි. සහ මෙතන ගියාම පිස්සු හැදුනා. ඒ තියෙන view එක දැකලා location එක මුහුදු හුළඟ. දෙන්නෙක් එක්ක ගිහිල්ලා romantic වෙලා පොඩි ඩිනර් එකක් අරගෙන එන්න පුළුවන් ප්ලේස් එකක්. ඉතින් අපිත් හිතුවා අපි ආයෙමත් යනවා කියලා. ඉතින් මෙතන ලස්සන vibe එක වගේම unique foods and beverages ගොඩාක් තියෙනවා. try කරන්න. අපි මුලින්ම try කරේ mocktail එකක්. ඉතින් මේ දේවල් try කරලා අපි පොඩ්ඩක් මේ වටේ පිටේ ඇවිද බොරු කිය හිටියා. Koral pala බලන්න. Koral සැරේ බලන්න. අපි කොළඹ උන්දලව එකන් ඇවිල්ලා තියෙනවා මෙතන. Hello guys. Actually it's good. ආට ඉතින් මේ ඉන්විටේෂන් එක ගැන මොකද කියන්න Oh, තියෙන්නේ? thank you for the invitation, Mr. Sandakalum. ඉතින් මම ආයෙමත් දවසක එන්න හිතාගෙන ඉන්නවා. මගේ යාළු දෙනෙකුත් ආව කොළඹ ඉඳන්. black color gown එකක් අරගෙන. ඉවරද? මෙයාලා නෙමෙයි. උත්තා බේරෙන්නේ you. ඉතින් යාළගේ ඕපනින් සෙරමනි එකට ඒගොල්ලන් ලස්සන cultural items, එතකොට entertainment items එක් කරලා තිබ්බා. ඉතින් ඒවත් එක්ක අපි මේ මොමන්ට් එක නම් ඇත්තටම සුපිරිටම එන්ජොයි කරා. We
දැන් බඩගින්න ඉන්නේ. තරහා ගිහිල්ලා ඉන්නේ. ඉතින් මේ වගේ රසම රස කැම ටිකක් තියාගෙන කට්ටිය වීඩියෝ කර කර ඉන්නවා. ඉතින් තරහ යන්නේ නැතුව. ඉතින් රසම රස යුනික් ෆුඩ් ටිකක් තමයි අපි එදා කට්ටියත් එක්ක එන්ජොයි කරේ. ඉතින් අපි දෙන්න ආයෙමත් පාරක් මෙතනට යන්න හිතුවා. මොකද මෙතන හරිම ලස්සන තැනක්. වීඩියෝ කර කර මෙතන එන්ජොයි කරන්න බෑ. අපි තනියෙන් එන්ජොයි කරන් තමයි හිතන් ඉන්නේ. ඉතින් ඇත්තටම ගොඩ කාලයකට පස්සේ තමයි මෙන්න මේ වගේ ලස්සන කල්චරල් අයිටම්ස් ටිකක් අපි එන්ජොයි කරේ. ඊට පස්සේ මෙතනට බලාගෙන ඉන්නකෝ එන්නේ කවුද කියලා. මොකද්ද? මේ ගෑනු ළමයි ටිකකින් බේරෙන්න බෑ. යක්කටු ලස්සන කොල්ලෙක් නිසා. ඔව් මම ලස්සන ටොල්ලෙක් නේ. අනේ ඔය ලස්සන ටොල්ලෙක් වා. මාත් එක නටන්න ඕනෙලු. මේ අයි හොඳ නැද්ද? බුදුම නැටිල්ලක් තියෙන්නේ හැබැයි. උඹ ඉංග්‍රීසියාවෙන්. ඔව් කොයියෝ. කරගන්න. ඉතින් තවත් ලස්සන බ්ලොග් එකක් රෙකෝඩ් කරලා තියෙන්නේ. ඒක දානවා ඉක්මනින්ම. එහෙනම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.